බලන්න මගේ channel එක හීනාවී. Hi, good morning. මට හිතුණා අද දවස දැන් වෙලාව ඇත්තේ 7ට කාලට වගේ ඇති. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. ඉතින් දැන් නැගිට ගමන් අද දවසේ මම කරන්නේ මොනවද කියලා අපි බලමු. ඔහම ඉන්න. මෙයාලා තමයි අපේ පවුලට එකතු වුණු අලුත්ම යාළුවෝ. බලන්නකෝ. වැඩ පටන් ගන්න කලින් චුට්ටක් මෝන හොදගෙන පහලට යන්න තමයි හදන්නේ වගේ. ඔන්න මගේ යාළුවත් මම එනකං එළියෙන් ඇවිල්ලා බලාගෙන ඉන්න ඩොයි. එයත් පේනව නේද? ඔය එහා පැත්තේ යනම ලේනේ. එයා කොයි වෙලාවෙ එන්නේ කියලා බලාගෙන ඉන්න. Good morning. මගේ වැඩ ටික තමයි මෙලිට වෙන්නේ. ගෙදර කරනවද කියලා ගොඩක් අය ඔව් සමහර තැන්වලදී මට ටයිම් තිබ්බම මම කරනවා. නමුත් කියන්නේ ගොඩක් දුරට ගෙදර වැඩ ගොඩක්ම කරන්නේ මගේ අත්තම්මා. එයා ඔක්කොම කරනවා. ඉතින් එයාට බැරි වුණත් නැති වුණත් මම අනිවාර්යෙන් මගේ වැඩ ටික කරනවා. ඉතින් අද දවස් තමයි සන්ඩේ. ඉතින් මම පහලට එනකොට අත්තම්මා ගෙදර වැඩ ඉවර කරලා තිබ්බා. ඉතින් මම කරන වැඩේ ඇවිල්ලා වතුර එකක් උදේම ඊළඟට මම මොකද කිචන් එක තමයි බාරගන්නේ ගෙදර ඉන්න තාත්තට. බලමු. ගොඩක් අය කියයි උදේම තේක හොඳ නැහැනේ කියලා. නමුත් මම ගෙදර ඉන්න දවසේ මට අනිවාර්යෙන් තේක ඕනමයි. ඔයත් එහෙමද? කොට වතුර එකත් උණු වෙලා හරියාගෙන එනවා. ඊට පස්සේ මම තේක හදන්න තමයි යන්නේ. හරිද? ඔහම ඉන්නවන හොඳේ. ඉතින් ඔයාලත් ගෙදර ඉන්න දවසේ මම වගේ හැමදේම ගෙදර බලලා කියලා වැඩ කරයි කියලා මම හිතනවා. අනිත් දේ තමයි මම ලොග්ස් කරන කියන්නේ ඩේලි ලොග් කරලා තිබ්බට ගෙදර වැඩත් එක්ක ලොග් කරන පළවෙනි දවස තමයි අද. හරි. ඉතින් වැරදි තියේ අඩුපාඩු තියේ. හැබැයි ඔයාලා මාත් එක්ක තරහ වෙන්න බෑ. මම තේ හදනකොට උදේම නැගිටින්නේ තේක බොන්න වෙන කවුරුත් නෙමෙයි. ගෙදර ඉන්න යාළුවෙක්. හරිද? එයා. ඉතින් අපි හදනවත් එකම මම ඉන්න දවසනේ. එතකොට එයාට ඔක්කොටම කලින් තේක හදලා දෙන්න ඕන. කවුද කියලා බලන්නකෝ. ඉස්සරහට ඉන්නවනම් උදේට රාජකාරියාලටත් මොන දේ තිබ්බත් ඒක කරන්න වෙනවා. මොකද යාළුවා පවුන කතා කරන්න බැහැනේ. ඉතින් මම හිතනවා ඔයාලා මම වගේ ලොකු රාජකාරියක් උදේට කරනවා කියලා. එයාටත් it's okay. මෙන්න මෙයා තමයි තේක ඉල්ලලා උදේ ඉඳලා නැගිටලා බලාගෙන ඉන්නේ පේනවා නේද තරහ වෙලා. එලා ගිහින් කියලා. තේ බොන්න තමයි හදන්නේ.
ඒක බීලා ඊළඟට ඉතින් ඔන්න ඉතින් කිචන් එකේ වැඩ පටන් ගත්තා. මුලින්ම රයිස් කුකර් එකේ හාල් එක තියන්න ඕනනේ. ඉතින් මුලින් හොදලා ඔයාලා දන්නවත් තව දෙයක් අනිවාර්යෙන්ම රයිස් කුකර් එකේ හාල් එක තියනකොට අපි තුන්සරයක්වත් හොඳටම හොදන්න ඕන. අනිත් දේ තමයි හාල් පේන මානෙට එනකම්ම කියන්නේ වතුර පේන මානෙ තියෙනකොට තමයි හාල් හේදිලා කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඔයාලත් එහෙම ඇති එහෙම හොදනවා ඇති කියලා. මෙන්න මේ විදිහට. මම නම් ලුණු ටිකකුත් දානවා. එක එක පැතිවල නම් එක විදිහනේ හොඳ නෑ කියනවා. නමුත් මම නම් දානවා. ඒ වගේම මං අනිවාර්යයෙන්ම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. Thank you so much universe. ඒ වගේම මං අනිවාර්යයෙන්ම මගේ පුරුදු ඩෝරිව කොයි ලෝකෙද ඉන්නේ කියලා තැනකින්ම බලනවා. මොකද එක විනාඩියක් හිටියේ නැත්තම් ලොකු විනාශයක් කරන නිසා. එම රසම රස බත් එකට අද වැටකොළු එකේ මොරුංගයි හදන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් දැන් කියන්න විදිහක් නැති වෙයි. මේ ඩොග් එකේ වෙන ලොග් එකකින් වෙන විදිහට කියන්න. මම ආසම කරන කෑම දෙකක් බලන්නකෝ. කෑම හදන විදිහ මම ඉස්සරහදී කියන්නම්. උදේට වැඩ විතරක් කරලා මදිනේ. තව යාළුවෙක් ඉන්නවා. යාළුවා පෙන්නන්නම් මේවා කාටද ගෙනියන්නේ කියලා. කාටද කියලා ඔන්න බලන්න. මෙන්න මෙයාට තමයි. මෙයා පවුනේ අත්ට කන්න තමයි දෙන්නේ. මෙයා තමයි ටුටු. මා ගෙදරින් දාසට ගෙදර සියල්ල වැඩ ඉවර කරලා තමයි වොෂ් දාන්නේ. ඉතින් උයන් ටික එහා පැත්තේ කරන ගමම මෙයාටත් කන්න දීලා ටක් ගාලා ආපහු යන්න එතන ඉවරයක් කරන්න. හැම පැත්තෙන් බලන්න එපායි. හරි. මම හිතනවා ඔයාලත් පිරිවට වැඩ කරන්න ඇති කියලා. තාම බලන්න ආසම දේ තමයි මෙයාගේ මල් පිපෙන එක. මොකද මම මල් ගස්සට ගොඩක් ආසයි. ඉතින් මෙහි ලොකු ඉඩ ගඩක් නැහැ. තියෙන පොඩි පරිසරය හරි මම ලස්සනට තියාගන්නවා. හරිද? ඉතින් අනිත් දේ තමයි මම පුතේ කිව්වනේ. අත්තම්මා ගොඩක් වැඩ කරනවා. ඉතින් ඊට අමතරව මම හිටියොත් මම අනිවාර්යෙන් කරනවා. එයාට එපා කිව්වට අහන්නෙත් නෑ. මං ඉතින් එයා කරත් නැවත බලලා කරනවා. ඉතින් ඔහොම ඉන්නකෝ ටක් ගාලා අපි ඊළඟට මම මොනවද උයන්නේ කියලා ටක් ගාලා බලන්න යනවා. මේ අහන්නකෝ මේ වගේ ඔයාලා ගෙදරත් මෙන්න මේ පැලේටි කියලා මම නම පස්සේ දාන්නම්. මේක ලකී පැලයක්. ඒක නම් ඇත්ත හොඳේ. මේ ප්ලාන්ට් එකත් මම මෙතන අපේන මේකට ලකී ප්ලාන්ට් එකක්. හොඳේ. ඔයාලා ගෙදරත් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් දැන් බත් එකත් හරි. කාරි එකත් හරි. මේ තමයි මොරුංගා. හල්මැස්ස දාලා හලෝ ඩෝරි. මොකද කරන්නේ? එයා වොෂ් දාන්න ඉන්නවද? ඉන්න වොෂ් දාමු. හොයි. ඔන්න ඉතින් යා දැන් වොෂ් දාලා ඉවරයි. ඉවරයි කියන්නේ වොෂ් දැම්ම කියන්නේ. චුකු. දැන් ඉතින් යා හරි සුවඳයි ඉතින්. හරිද? ගාන සුවඳ ගාන. වොෂ් දාලා දැන් ඊළඟට කැම දෙනකම් බලාගෙන ඉන්නේ අපේ ඩෝරා. ඔක්කොම ඉවර වෙලා මමත් ඉතින් වොෂ් දැම්මා. මම පළවෙනියටම කරන්නේ මෙන්න මෙයාට කන්න දෙන්න. මම හැදුව දෙය කැම ටික තමයි මේ. එන්නනේ මම ඔයාට හැදුවා නම් කියන්න.
හිතාගෙන හිටියේ අද දවසම වගේ ලොග් එක දෙන්න කියලා. නමුත් මට අද දවසේම ලොග් එක දෙන්න බැරි වෙනවා. මොකද හේතුව තවත් මට වැඩ ගොඩක් ඉදිරිය තියෙනවා. නමුත් ඒ වගේ පොඩි වීඩියෝස් ටික ගන්න, ඒ වගේම තමයි ප්‍රොමෝෂන්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රොමෝෂන් වලට වීඩියෝස් ටික අනිවාර්යයෙන්ම වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල මම දානවා. අනිවාර්යයෙන්ම ඔයාලටත් දැන් තියෙනවා නම් ප්‍රොමෝට් කරගන්න මට දාන්න පුළුවන්. අනිත් දේ තමයි ලොග් එක මම හිතනවා මෙතනින් ඉවර කරොත් හොඳයි කියලා. මොකද ගොඩාක් දිගටම යනකොට එයාලටත් එපා වෙන්න පුළුවන්. ඉතින් මගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් අනිවාර්යෙන් ෆලෝ කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම විතරක් නෙමෙයි සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක අමතක කරන්න එපා. හොඳ හෝ නරක ඔයාලගේ කමෙන්ට්ස් මම බලනවා. ඉතින් ඒ කමෙන්ට්ස් වලදී මගේ වැරද්දක් තිබ්බොත් මම ඒක අනිවාර්යයෙන්ම හදාගෙන ඊළඟ vlog එකේ ඊට වඩා ඔයාලට ආස කරන දේවල් දෙන්න බලාපොරොත්තු වෙනවා.